ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලා දන්නවාද? අපේ ගෙදර වත්තට ආවොත් අපිට හරිම අපූරු යාළුවෝ ගොඩක් හම්බ වෙනවා. අද අපි යමුද ඒ යාළුවෝ කවුද කියලා බලන්න? අන්න බලන්න ගහ උඩ ඉන්න ලස්සන යාළුවා. රතු පාට මාලයක් දාගත්ත කොළ පාට ගිරාමල්ලි. එයා ගෙඩි කන්න හරිම දක්ෂයි. ඒ අසලම ඉන්න තවත් ලස්සන යාළුවෙක් තමයි සමනලයා. බලන්නකෝ එයාගේ තටුවල තියෙන ලස්සන පාටවල්. ඔන්න බලන්න බිත්තිය දිගේ පොලිමට යන පුංචි යාළුවා රුත්තක්. ඒ තමයි හරිම ක්‍රියාශීලී කූඹි මල්ලිලා. බිත්තියේ මුල්ලක ලස්සන දැලක් වියන්නේ කවුද? ඒ තමයි මකුලුවා. චුක් චුක් ගාලා අපිට කතා කරන්නේ හුණ යාළුවා නේද? අපේ ගෙදර ඉන්න හොඳම යාළුවා තමයි බල්ලා. බව් බව් ගාලා එයා අපේ ගෙදර රකින්නවා. න්‍යාව් න්‍යාව් ගාන සුරතල් පූස් පැංචා වගේම දිග කන් දෙකක් තියෙන හාවා මල්ලියත් අපේ වත්තට එනවා. ගෙදර අඳුරු කුන්වල ඉන්න කැරපොත්තා වගේම වත්තේ කුලරොඩු අස්සේ ඉන්න හකරැල්ලා. පත්තෑයා ගැනත් අපි දන්නවා. හැබැයි මේ වගේ සත්තුන්ගෙන් අපි ටිකක් පරිස්සම් වෙන්නත් ඕනි. වතුරේ නිදහසේ පීනන ලස්සන මාළු යාළුවෝ දිහා බලාගෙන ඉන්න හරිම ආසයි නේද? ඒ වගේම තමයි තිතමනේ තියෙන තැන්වල ඉන්න බග් ගාන ගිම්බ යාළුවත් අපිට නිතරම දකින්න ලැබෙනවා. දැක්ක නේද පුතේ අපේ අවට කොයිතරම් සත්තු ජීවත් වෙනවාද කියලා. ඒ හැමෝම අපේ පරිසරය ලස්සන කරනවා. ඉතින් අපි මේ හැමෝටම ආදරය කරමු. ඉතින් දුවේ පුතේ අද පාඩම ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේම තවත් ලස්සන පාඩම් බලන්න පදනම channel එක subscribe කරන්න. ඊළඟට තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක share කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත ඉක්මනින්ම හම්බෙමු. ඔබට සුබ දවසක්. හිතවත් දෙමාපියනි, ආදරණීය දූ දරුවනි. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව දරුවන් හරිම ආසාවෙන් වැඩ කරන අපේ අලුත්ම වැඩපොත්පෙළ දැන් ඔබ අතට. පුංචි දූලා පුතාලට තවත් විශේෂ ආරංචියක් තියෙනවා. ඔබේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්න ආදරණීය යහළුවන්ටත් දැන් මේ පොත්පෙළම ලබා ගන්න පුළුවන් කියලා ඒ අයටත් කියන්න අමතක කරන්න එපා. දිවයින පුරා සියලුම පොත්හල් වලින් දැන් විමසන්න. පදනම ප්‍රකාශන දරු පරපුරේ නැන පදනම විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන